නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ භගවතු වරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. විදර්ශනා නාලිකාවේ පළමු දේශනාව පවත්වන්නේ අද 2026 මැයි මාස 30 වන වෙසක් පොහොය දින. මූලික අරමුණු දෙකක් තියෙනවා මෙම දේශනා සිදු කරන්න. එකක් තමයි මා සතු යම්කිසි අවබෝධයක් තියෙනවා නම් ඒ අන් අය සමග බෙදා හැරීම මම හිතුවා යුතු කමක් කියලා. මොකද මම මේ අවබෝධය යම්තා දුරට ලබා ගත්තේ අන් දේශනාවන් අසලා. ඉතින් අන් අවබෝධයේ තියෙන අයගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ඒ නිසා මම හිතුවා යම්කිසි උදව්වක් වෙයි අන් අයටත් මාගේ අවබෝධය බෙදා හැරීම කියන එක. දෙවෙනි කාරණය වන්නේ මේ ශ්‍රවණය කරනවා නම් මේ කරුණු කාරණා ගොඩක් දන්න අය ශ්‍රවණය කරන්න පුළුවන්. එතකොට ඒ අයගෙන් කරුණු එන්න අවස්ථාවක් තියෙනවා. එහෙම ලැබීම තුළින් මා සතු අවබෝධය තව වැඩි දියුණු කර ගැනීම, පුළුල් කර ගැනීම තමයි දෙවෙනි අරමුණ වන්නේ. මම කෙටි දේශනා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ මම දේශනා කරපු කෙනෙක් නෙමෙයි. එම නිසා සමහරට ඇසීම නීරස විය හැකි සහ බොහෝ අඩුපාඩු තිබිය හැකි. එසේ අඩුපාඩු තිබුණොත් ඒවා කරුණාවෙන් ඉවසලා සමා වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. අදාළ කරුණු වලට විතරක් මූලිකත්වයේ දීලා ඒවා කරුණාවෙන් ඉවසන්න කියලා මම ඉල්ලා සිටිනවා. සහ මම බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් සමහරට ඉස්සරහට කරන දේශනා මීට වඩා හොඳ තත්ත්වයේ තියෙන්න පුළුවන් පුහුණුව තුලින්. නමුත් අද තමයි පළවෙනිම කරුණ ටික මම පැහැදිලි කරන්න යන්නේ. අද ලොකු දේශනාවක් නෙමෙයි කරන්න මම බලාපොරොත්තු වෙන්නේ දුක්ඛාර සත්‍ය දර්ශනය පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ දේත් මම පොතකින් උපුටාගත් කරුණු ටිකක් සමග මාගේ පැහැදිලි කිරීම කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. මම මේ පැහැදිලි කිරීම ගන්නේ අවසරයි පූජ්‍ය ගෝණ පීනවල පඤ්ඤානන්ද හිමි ස්වාමීන් වහන්සේගේ රත විනීත ප්‍රතිපදාවෙන් ආර්ය වංශ ප්‍රතිපදාවට යන පොතේ. එහෙනම් අපි බලමු දුක්ඛාර සත්‍ය දර්ශනය කියන්නේ මොකක්ද කියලා. ඔබ අප හැමෝම දන්න දුක්ඛ සත්‍ය දුක්ඛ තමයි කායික දුක්ඛය, මානසික දුක්ඛය. ඒක ඕනම කෙනෙක් දන්නවා. අපිට කායට දුකක් දැනනහම අපි දන්නවා එතන දුකක් තියෙනවා කියලා. මානසික දුකක් ආවම අපි දන්නවා මානසික දුකක් තියෙනවා. මානසින් අපිට දුකක් එනවා කියන එක. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ දුක්ඛය. දුක තුන් ආකාරයට. එකක් තමයි දුක්ඛය අපි දැන් මේ මූලිකව පැහැදිලි කරන්න යන කායික හා මානසික දුක්ඛය. ඊට පස්සේ තමයි අනිත් දුක්ඛය තමයි විපරිණාම දුක්ඛය. ඒක තමයි සැප හා උපේක්ෂා දුක බවට පත්වීම. ඒ දේ ඔබ අප හැම දන්නවා. නමුත් සංස්කාර දුක්ඛය තමයි අනිත් දුක්ඛය. ඒ තමයි ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු දේ. ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් හින්දා මේ සංස්කාර හැදෙන්න සැලසෙනවා. මේ හැදෙන්න සැලසීම තුළින් දුක සකස් වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු වන්නේ. මම නැවතත් පොතේ කොටසට ගියොත් මෙහිමයි හැඳින්වීම තියෙන්නේ. චතුරාර්ය සත්‍ය, දුක්ඛාර සත්‍ය පිරිසිදු දත යුතුයි. නැතහොත් නුවණින් තේරුම් ගත යුතුයි. මාර්ග සත්‍ය වැඩි යුතුයි. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දැකිය යුතුයි. චතුරාර්ය සත්‍ය භාවනාවක් නොවේ. චතුරාර්ය සත්‍ය අවබෝධයේ විදර්ශනා භාවනාවේ ඵලයයි. කෙලෙස් සංසිඳනුවේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙනි. දුක්ඛ සත්‍ය යනු ජීවිතයේ දුකයි කියන බවයි. ජීවිතය යනු කයස් සිතත් යන දෙකයි. කයස් සිතත් දුක් උපදවන සුළුයි. කායික ගති පැවතුම් රූප ස්කන්ධ වශයෙන්ද මනස හා මානසික ගති පැවතුම් වේදනා සංඥා සංස්කාර විඥානයයි ස්කන්ධ හතරක් වශයෙන්ද ජීවිතයේ පංචස්කන්ධයයි බුද්ධ ධර්මයේ විශේෂ නමක් භාවිතා වේ. දුක්ඛ සත්‍යයේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් ජීවිතයේ හෙවත් පංචස්කන්ධයේ පැමිණෙන දුක් රාශිය කොටින් දක්වා ඇති බව සැලකිය යුතුය. එහෙත් ජීවිතයේ දුක්ඛිත ස්වභාවය විස්තර සහිතව නුවණින් තේරුම් ගත යුතුය.
දුක පිරිසිඳ ගැනීමයි කියන්නේ ඒටයි. කයක් පරිහරණය කිරීම දුකයි. සිතක් පරිහරණය කිරීම දුකයි. ඒ දුක මෙසේ තේරුම් ගත යුතුය. කයක් හා සිතක් පරිහරණය කිරීමේදී කයට හා හිතට දිනපතා නොකඩවා වහල් මෙහෙවරක් කරන්නට සිදුවේ. එයට වහල් මෙහෙවරකයි කීවේ අඩි නැතුව දඬුවමට බියෙන් කරන මෙහෙවරක් වීම නිසායි. එය මෙහෙවර ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැකි මෙහෙවරක්ද නොවේ. මහත් වූ දුකක් විඳගෙන වෙහෙසක් දරාගෙන මහත් වූ පරිශ්‍රමයකින් අප අනුන් යටතේ යම් යම් බැල මෙහෙවරකම් කරන්නේද රැකියාවන් කරන්නේද මේ සිතට හයට පිරියම් කිරීම පිණිසමයි. එම නිසා එම මෙහෙවරටද කයඩ සිතට කරන වහල් මෙහෙවරීම කොටසයි. ඕනෑම කෙනෙක් දන්නවා අපි ගිහි පුද්ගලයන් වශයෙන් රැකියාවන් කරනවා. එතකොට අපි ඇත්තටම මේ ගැන සියුම් බැලුවොත් මේ විදිහට මේ පැහැදිලි කිරීමේ විදිහට සියුම බැලුවොත් අපිට තේරෙනවා අපි මේ කයේ නඩත්තු උදෙසා නේද මේ දේ කරන්නේ. අපි කියන බඩ වීද රැක ගැනීමට තමයි අපි මේ දේවල් කරන්නේ කියලා. ඒක ඕලාරික පැහැදිලි කිරීමක් තමයි අපි එහෙම කරන්නේ. නමුත් ඇත්තටම මෙතන තියෙන්නේ කයට කරන වහල් මිහිරක් තමයි. ඒකත් එක දුකක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා අපි කය හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. හොඳ ජීවිතයක් ගත කරන්න නම් අපි මේ වගේ රැකියාවක නිරත වෙ යුතුයි. රැකියාවක නිරත වීම වැරද්දන්නේ මම කියන්නේ ඒකත් මේ දුකේම කොටසක් කියන එක තමයි මම මෙතන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට නැවතත් අපි පොතට ගියොත් එතෙන් ආයි පොතේ තියෙන්නේ කයඩ සිතට ඇතැයි හැඟෙන තුර දිනපතා කීපවරක් ඇවිය යුතුය. ලැබිය යුතුය. කය සේදිය යුතුය. නැහැවිය යුතුය. පිස දැමිය යුතුය. ඇඳුම් ඇඳ විය යුතුය. ආභරණ පැළඳවිය යුතුය. සුවඳ විලවුන් ගැල්විය යුතුය. වැසිකිලි කැසිකිලි කරවිය යුතුය. සිදුරු වලින් අසූචි වැගිරෙන අසූචි කලයක් වැනි මේ සිරුර එසේ නොකර පරිහරණය කිරීම අසීරු වෙයි. මරණය හෝ මරණයට සමාන දුකක් දඬුවම් වශයෙන් ලැබෙන බැවින් එය නොකඩවා කළ යුතු විය. අපි ඕනෑම කෙනෙක් දන්නවා අපි සාමාන්‍යයෙන් 3 වේලක් අපි කෑම දෙන්න ඕන මේ කයට. අවශ්‍ය වතුර ප්‍රමාණය දෙන්න ඕනේ. හොදන්න ඕනේ. පිස දාන්න ඕනේ. ඇඳුම් අඳවන්න ඕනේ. අපිට තියෙන ආභරණ පලන්දවන්න ඕනේ. එතකොට වැසිකිලි කැසිකිලි කරවන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ කය පරිහරණය කරන්න බෑ. නමුත් අපි කවදාවත් හිතලා තියනවාද මේ අපිට මේ කයට කණ්ඩ දෙන එක වෙනමම කාර්යයක් විදියට. එහෙම අපි හිතන්නේ නැහැ නේද? අන්න තමයි අපි එතන අපිට නොහැඟෙන තැන් තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. අපි කවදාවත් හිතන්නේ අපිට 3 වේලාවම මේ කයට දෙන්න එපා. අපිට වතුර ලීටර් 5ක්ම පොවන්න එපා. ඒකම මේ සමහරට අපි හිතනවා දැන් සමහරට අපි දන්නවා රස කෑම හදමින් නොඑක ආකාරයෙන් කෑම හදමින් නොඑක ආකාරයට එක විචූර්ණ දාලා අපි කෑම හදනවා. නමුත් අපිට නොතේරෙන දේ තමයි ඒක තමයි ඇත්තටම අවිද්‍යාව කියන්නේ නොතේරීම. ඒ අර ඛණ්ඩ දෙන දේ අපි අර ඒක ශරීරයට කළ යුතු කාර්යයක් විදිහට අපිට පේන්නේ නැහැ ඒක. ඒක එතන වෙලා තියෙන්නේ. එතකොට අපි හිතනවා ඇඳුම් අඳවන්න ඕනේ. ශරීරයට ඇඳුම් අඳවන්න ඕනේ. ඒ අඳවන ඇඳුම් හොදන්න ඕනේ. වේලන්න ඕනේ. ඒ අතරතුර ඒක අපිට අර කාර්යයක් අපිට ඒක අමතරම ටාස්ක් එකක් විදිහට පේන්නේ නැහැ. ඒ අවිද්‍යාව හින්දා. නමුත් ඒ ඔක්කොම මේ කයට කරන මෙහෙවරකම්ම තමයි. ඇත්තටම හිතුවොත් අපි දැන් පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නේ අපේ මේ කයේ තියෙන දුගඳ වසා ගන්න, දුගඳ නැති කරගන්න. ඒ ඔක්කොම කයට තියෙන වහල් මෙහෙවරීම කොටසක් කියන එක තමයි ඇත්තටම අපි සියුම්ම බැලුවොත් පේන්නේ. නැවතත් පොතට ගියොත් එසේ මේකයි නිතර හින්ද විය යුතුය, නැගිට විය යුතුය, නිද කර විය යුතුය. හොණ්ඩරයක් දෙකක් බරුවත් ඔසවාගෙන ඇවිද්ද විය යුතුය. වාහනයක හෝ පටවාගෙන යන තැන ගෙන යා යුතුය. හුස්ම ගත යුතුය, හුස්ම හෙළිය යුතුය. හිස ආදී අවයව ක්‍රියා කරවිය යුතුය, කතා කරවිය යුතුය. දැන් මේවා අපි ඇත්තටම කරන්නේ
අපි කවදාවත් හිතනවාද මේ අපි වර්කවුට් එකක් කළාම මේක තමයි කයට කරන වහල් මෙහෙයක් කියලා. අපි ඒ දේ කරන්න ඕන තමයි. අපි එක්සර්සයිස් කරන්න ඕනේ, වර්කවුට් එකක් කරන්න ඕනේ. මොකද ඒකත් ඇත්තට මේ කයේ ආදීනවයක් කයේ ආදීනවයක් තමයි. අපිට නිසල්මනේ ඉඳලා නිශ්චලව ඉඳලා මේ කය පවත්වන්න බෑ. මේ ඇවිද්දවන්න ඕනේ, නිරෝගීව පවත්වා ගන්නේ යම් අදාළ ව්‍යායාම කරවන්න ඕනේ. නමුත් එතන අපිට නොපෙනෙන දේ තමයි ඒක ආදීනවයක් විදිහට නොපෙනීම. එතකොට මෙතෙන්දි ඒ පෙන්නලා දෙන්නේ ඒ කයේ එතන තියෙන ආදීනවය තමයි මෙතනත් පෙන්නලා දෙන්නේ. නැවතත් පොතට ගියොත් මෙතන තියෙනවා ප්‍රිය රූප පෙන්විය යුතු වෙයි, අප්‍රිය රූප බැහැර කළ විය යුතු වෙයි, ප්‍රිය ශබ්ද ලබා දිය යුතු වෙයි, අප්‍රිය ශබ්ද බැහැර කළ විය යුතු වෙයි. ඒ ආකාරයෙන්ම මනාව ගන්ධ රස ස්පර්ශ ලබා දිය යුතු වෙයි, අප්‍රිය ගන්ධ රස ස්පර්ශ බැහැර කළ විය යුතු වෙයි. එතකොට අවවැසි සුලන් ගිනි වස විස ආදීන් හා සොර සතුරු උපද්‍රවදී සතුන්ගෙන්ද රෝග පීඩාදීන්ද රාජ දණ්ඩාදීන්ද ආරක්ෂා කළ යුතු වෙයි. ගෙවල් දොරවල් කරවා සුවසවේ අදින් läග්ග විය යුතු වෙයි. මේවා සිතට ප්‍රියමනාප අන්දමින් සිදුවිය යුතු බැවින් ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැකි නොවේ. රෝග පීඩා වැළඳුණු විට ජරා දුර්වලව ගිය විට මෙහෙවර වඩාත් අපහසු වෙයි. අර මේ පොතේ තවදුරටත් පෙන්වන්න දෙන්නේ මේ කයට කරන මෙහෙවර ගැන. ඕනෑ කෙනෙක් දන්නා චක්ක ප්‍රසාදය අපි දුම ඇස්ස ගැන චක්ක ප්‍රසාදයේ කාර්යය වෙන්නේ ඒක වෙන්නේ. ඒ චක්ක ප්‍රසාදය සකස් වෙලා තියෙන ප්‍රිය රූප බැරීමේ අරමුණෙන්. අනිත් ආයතනත් එහෙමයි. ප්‍රිය ශබ්ද ඇසීමේ අරමුණෙන්, ප්‍රිය ගන්ධ ලබා ගැනීමේ අරමුණෙන්, ප්‍රිය ස්පර්ශ, ප්‍රිය රසයන්, ප්‍රිය අරමුණු ලබා ගැනීමේම අරමුණය. ඒකම බලාපොරොත්තුවකින් තමයි මේ ආයතන සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ආයතන වලට ඒ ප්‍රිය දේවල් ලබා දීමවත් ඒ වහල් මෙහෙවරේම කොටසක්. ඒ දේ අපිට දැනෙන්නේ නැහැ. අපි හිතන අපිට ඒ දේ අපිට අර කාර්යයක් විදිහට අපිට පේන්නේ නැහැ. ඒක තමයි අවිද්‍යාව වෙන්නේ. දොර අනිත් දේ තමයි ඕනෑම කෙනෙක් දන්නා මෙකී මෙහෙර තමන්ට කරගන්න බැරි වුණොත් අනුන්ලව ආහාරي කරවන්න ඕනේ. එතකොට කොච්චර අපහසුතාවයන්ටපත් වෙනවද? නැත්නම් අපිට තව කෙනෙකුගේ මෙහෙවර ශාරීරික මෙහෙවරයන් කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒක කොච්චර අපහසුද? හිතන්න අපි අසනීප වෙලා ඉන්න කෙනෙකුගේ මෙහෙවරක් කරනවා. ඒක අපේ යුතුයකමක් තමයි. නමුත් ඒකත් ඒ කෙනාගේ ශරීරයට කරන මෙහෙවරක්. මේ හැම දෙයකින් පෙන්නලා දෙන්නේ මේ කයේ තියෙන ආදීනවයන්. එතන පෙන්නලා තියෙන්නේ කායික හා මානසික දුක්ඛේ තමයි මෙතෙන්දි වැඩියෙන් පෙන්නලා දෙන්නේ. මේ වැඩසටහන් නිසි පරිදි ඉටු නොකිරීමෙන් කායික මානසික පීඩා බලවත්ව ඇති වේ. අනිසි විදිවලින් ඉටු කිරීමෙන් විපාක දුක් ඇති වේ. මෙවැනි දඩුවම් වලට බිය නිසාද මෙහෙවර සැපයේ හැඟෙන බලවත් මුලාව නිසාද කය සිත් දෙකට වහල්ව දිවාරය නොකඩවා වහල් මෙහෙවර කරන්නට සියලු සත්වයෝ පෙළඹෙති. මේ මහල් මෙහෙවර කිරීමේදී ඇතිවන අකුසල ස්කන්ධය නිසා මෙම දුක සසර දිගින් දිගට භයානක අන්දමින් විඳින්නට සිදුවේ. අන්න ඒක තමයි මෙතනදී පෙන්ලා දෙන්නේ. එම මෙහෙවර සැපයයි හැඟෙන බලවත් මුලාව නිසා තමයි මේ වහල් මෙහෙවර කරන්න සියලු සත්වයෝ පෙළඹිලා ඉන්නේ. අන්න ඒක තමයි එතන තියෙන්නේ. අර මම කලින් කිව්වා වගේ අපිට දුක නොතේරීමේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අවිද්‍යාව තමයි බේසිකලි එතනේ කියන්නේ. ඒ කියන්නේ අපි හිතනවා අපි මේ කරන මෙහෙවර සැපයක් කියලා. ඒක අපිට අර දුකක් විදියට පේන්නේ නැහැ සියුම්ම. ඒ බලවත් මුලාව හින්දා තමයි කායසිත දෙකට වහල් වෙලා දිවාරය නොකඩවා මේ වහල් මෙහෙවර කරන්න සියලු සත්වයෝ පෙළඹලා ඉන්නේ. එතකොට ඕනෑම කෙනෙක් දන්නවා අපි මේ කර්තව්‍යයන් පෙළ කරගෙන යද්දී කුසල ස්කන්ධයන් නෙමෙයි රැස් වෙන්නේ කියලා. දැන් හිතන්න අපි සාමාන්‍ය ලොකු උදාහරණයක් කියන්නේ අපිට සියුම් දෙයක් නෙවෙයි පේන්න තියෙන දෙයක් ගත්තොත් අපි හිතමු හොරෙක් ඉන්නවා. ඒ හොරා
එයාට හොඳට කෑම ටික ලබා ගන්න ඕන හින්දා ගෙදරකින් මුදල් හොරකම් කරනවා. ඒත් එයා ඒ කරන්නේ එයාගේ කයට කරන වහල් මෙහෙවරට අනුබලයක් ලබා ගැනීම. නමුත් මොකක්ද එතන සිද්ධ වෙන්නේ? අකුසලයක් තමයි එයා හදාගන්නේ. අන්න ඒ වගේ තමයි අපිට මෙතන තියෙන්නේ. දැන් මේ අපි මේ කායට සිතට දෙකට වහල්ව කරන නොකඩවා කරන වහල් මෙහෙවර හින්දා බොහෝ අකුසල ස්කන්ධ නොදැනුවත්වම රැස් වෙනවා. ඉතින් අපි හිතන්න ප්‍රිය රූප වැහැට පෙන්වන්න ඕනේ. ප්‍රිය ශබ්ද කනට අසන්න සලස්සන්න ඕනේ. නමුත් එතෙන්දී සිද්ධ වෙන අකුසල ස්කන්ධය මොකද්ද? එතෙන්දී සිද්ධ වෙන අකුසල ස්කන්ධය තමයි ප්‍රිය රූප බැලීමෙන් ලෝභය ඇතිවීම. ප්‍රිය ශබ්ද ඇසීමෙන් ලෝභය ඇතිවීම. එතනින් එහාට අකුසල කර්ම සකස් වීම. ඔන්න ඔතෙන් තමයි අපි අන්තිමට ඉදිරි පියවරවලදී එන්න බලාපොරොත්තු වෙන්නේ. නැවතත් පොතට ගියොත් මේ පරිද්දෙන් විඳිනු ලබන දුක් රාශිය දුක්ඛ සත්‍ය නම් වේ. ලෝකේ සැපයි කියා ව්‍යවහාර කරනුයේ කයසිත නැමැති පංචස්කන්ධයේ මායයට කීකරුව ඉහත කී වහල් මෙහෙවර කිරීමටයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සැපේ නම් දිවාරෑ වහල් මෙහෙවර කළ යුතු පංචස්කන්ධයේ මායාවෙන් සදා කාලයටම අත මිදීමයි. කයසිත වශයෙන් හටගෙන ජීවිත පටිපාටිය නැවත හට නොනැගෙන විදිහට සංසිඳුවීමයි. හොඳයි සැපයි කියා කෙලෙස් වශයෙන් බැඳී අසීමිත පීඩා විඳින ලෝක ස්වභාව ධර්මතාවය නිවාරණය කිරීමටයි. ඒ නිරෝධ සත්‍ය නම් වේ. අවිද්‍යාව, තණ්හා, උපාදාන යන මානසික ගති මෙම ජීවිත පටිපාටිය කෙලවර වීමට නොදී නැවත නැවත උපදනා හේතුවයි. එම නිසා එකී මානසික ගති සමුදය සත්‍ය නම් වේ. ශීලයේ පිහිටා සමාධි ප්‍රඥා නැමැති මානසික ගති වැඩෙන අයුරින් සතිපට්ඨාන විපස්සනා භාවනාවේ යෙදීම එම සමුදය ප්‍රහාණය කරන මාර්ග සත්‍යයි. සමුදය ප්‍රහාණය කිරීමෙන් නිරෝධ සිදුවෙන බව මෙහිදී සැලකිය යුතුයි. පොතේ තියෙන පැහැදිලි කිරීම එපමණයි. එතකොට එතෙන්දී ඇත්තටම දැන් වැඩිම පෙන්ලා තියෙන්නේ දුක්ඛේ කියන කායික සහ මානසික දුක්ඛය. එතකොට අනිත් දුක් වර්ග දෙක වෙන්නේ විපරිණාම දුක්ඛය සහ සංස්කාර දුක්ඛය. විපරිණාම දුක්ඛයේදි වෙන්නේ සැප සහ උපේක්ෂා දුක, සැප සහ උපේක්ෂා වේදනාවන් දුක බවට පත්වීම. අපි දැන් එතෙන්දී ඇත්තටම ආදීනව තමයි තියෙන්නේ. අපි සැපයි කියලා අල්ලගන්න දේ තව මොහොතකින් ආදීනවයක් බවට පත්වීම තමයි එතන විපරිණාමයේ තියෙන. දැන් හිතන්න අපිට හොඳ චොක්ලට් කෑල්ලක් කන්න හම්බ වෙනවා. ඒ හොඳ රසයක් අපිට රසය හොඳයි කියලා දැනෙන්නේ එතන කුසල සංස්කාරයකින් ලැබුණු හේතුවක් නිසා වෙන්නේ. නමුත් අපි ඒක පරිහරණය කිරීම වැරදියට පරිහරණය කරලා අපි එතන ලෝභය සකස් කරගත්තොත් එතන කුසලය අකුසලයක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එතනක් තියෙන විපරිණාමය. ඒ වගේම දැන් අපි සාමාන්‍ය දෙයක් ගත්තොත් අපි දැන් මේ ඉරියව්වෙන් වාඩිලා ඉන්නවා. නමුත් අපිට ඒ ඉරියව්වෙන් ඉන්න පුළුවන්ද එක දිගට අපි හිතමු උපරිම පැයක් හිටියා කියලා උපරිම පැයට වඩා අපිට ඉන්න පුළුවන්ද? බෑ. එතන තියෙන්නේ විපරිණාමය. එතකොට බොහෝ බල සම්පන්න දෙවියෙක් චුත වෙලා මිනිස්සෙක් වෙන්නෙත් හිතන්නේ මිනිස්සෙක් මැරිලා තිරිසන් සතෙක් වෙන්නෙත් ඒ තිරිසන් සතෙක් මැරිලා නිරසතෙක් වෙන්නෙත් ඒ හැමදේම සිද්ධ වෙන්නේ විපරිණාම දුක්ඛේ නිසායි. ඒ කියන්නේ සදාකාලික ස්වභාවයන් හැම වෙලෙම විපරිණාමය වෙවි යන හින්දා තමයි එතන දුක්ඛ ස්වභාවයක් තියෙන්නේ. ඊළඟ දේ තමයි වඩා වැදගත්ම දේ සංස්කාර දුක්ඛය. සංස්කාර දුක්ඛය අපි සංස්කාර දුක්ඛය තමයි ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු දේ. ඒ දෙයට තමයි අපි මූලිකවම අවධානය දීලා මේ සංස්කාර සකස් නොවන වැඩපිළිවෙලක යෙදිය යුතු වන්නේ. එතකොට පංචස්කන්ධය කියන්නේ මොකද්ද සහ සංස්කාර සකස් වෙන්නේ කොහොමද කියන දේ ඉදිරි පියවරවලදී කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒතර මේ හැමදේම මේ කොහේ හරි තිබිලා ගන්න දෙයක් නෙමෙයි. මේ හැම වෙලේම හේතු නිසා සකස් වෙලා හේතු නිසා නිරෝධය වෙලා යන ගමනක් තියෙන යන ක්‍රියාවලියක් තියෙන. එතකොට ඒ ක්‍රියාවලිය
ඒ මගේ කරගෙන ප්‍රපංච කරගෙන ඉස්සරහට සංස්කාර හදාගෙන භවය හදාගෙන යාමෙන් අපිට මේ සංසාර ගමන නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ පිටිබඳව කතා කරන්න තමයි ඉදිරි පියවරවලදී මම බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට මගේම අදහස නොකිය යම්කිසි මේ වගේ යම්කිසි පැහැදිලි කිරීමක් ඔස්සේ හෝ සූත්‍ර දේශනාවක් ඔස්සේ ඒ වඩාත් පුළුල්ව පැහැදිලි කිරීම මගේ අවබෝධය මගේ අවබෝධයට ආකාරයෙන් පැහැදිලි කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම කැමතියි මේ පළවෙනි දේශනාව මේ විදිහට අවසන් කරන්න. එහෙමනම් හැමෝටම අසාසිරිය ඔබ හැමෝටම තෙරුවන් සරණයි. උතුම් නිර්වාණ බෝධිය පිණසම හේතු වාසනා වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය දෙමාපියන් ආදී යම්තා ඥාතීන් නැතොත් ඒ හැම දිනාද මේ පින් අනුමෝදන්න පැතු බෝධි වලින් නමා මහ නිවන් සුව ලබත්තා. හිතවත් නැදහත් අහිතවත් සියලු සත්වයන්ට මේ පින් අනුමෝදන්නෙත්තා. ශාන්ත නිවන් සුව ලබත්තා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේද මේ පින් අනුමෝදන්න දේවාරක්ෂාව සලසා දෙත්වා. ඇතු බෝධි වලින් ශාන්ත නිවන් සුව ලබත්වා කියා පින් පමුණුවමු. ත්වන් සරණයි.